ආයුබෝවන් මේ වීඩියෝව නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ මේ වෑයම මානසික රෝගීන්ට පිහිට වීමටනේ. ඒ අරමුණ ඉටු කර ගැනීමේ පහසුව පිණිස සකසා ඇති. පියවර දෙකකින් යුත් විධිමත් සැලැස්මේ දෙවන පියවර තමා අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒ පියවර අනුපියවර 4කින් යුතු බවත් දැන් අපි දන්නවා. රෝගී මනසේ භයානකකම වටහා ගැනීම පළමු අනුපියවර බවත් මතක ඇති. බහුල භාවයේ පැත්තෙන් හෙම්බිරිස්සාව වැනි නිසා විෂාදය කියන රෝගය තමයි ඒ සඳහා මුලින්ම තෝරා ගත්තේ. එය දරුණුම ගණයේ පිළිකාවක් වැනි බියවිය යුතු රෝගයක් නොවන බව ගිය දේශනෙන් කරුණු සහිතව පෙන්වා දුන් බවත් මතක ඇති. ඒ නිසා බිය නොවි රෝගයේ ඇති භයානකකම වටහා ගැනීමට ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමු. විෂාදය යන කුමන රෝගයක්ද යන්න පැති 4කින් වටහා ගැනීම තමයි අද දේශනයට තෝරාගන්නේ. ඒ පැති මොනවාද කියලා දේශනයට පෙර පෙන්නුවා ඇහෙන්නත් සලස්වන්නම්. ඒක තමයි මනෝභාවයේ යන ධර්මතාව පැත්තෙන් විෂාදය වටහා ගැනීම. ආවේදනික අක්‍රමිකතාව පැත්තෙන් විෂාදය වටහා ගැනීම දෙවැන්න. ප්‍රජානන විකෘතිය පැත්තෙන් විෂාදය වටහා ගැනීම තුන්වැන්න. හතරවැන්න තමයි වෙනත් පැතිවලින් විෂාදය වටහා ගැනීම. ඉදිරියට යා යුත්තේ පිළිවෙලට නිසා මුලින්ම මනෝභාවයේ මත විෂාදය වටහාගෙන ඉමු. නමුත් අතගැසූ තැනම තියෙන ගැටලුව තමයි මනෝභාවය කියන්නේ කුමකටද කියා නොදන්නා කම. එනිසා සේරටම කලින් ඒක වටහාගත යුතුයි. සිංහල භාෂාවෙන් ලියවී ඇති මනෝවිද්‍යා කෘතිවල මනෝභාවය යන්න ඉංග්‍රීසියෙන් මූඩ් ලෙස දක්වලා තියෙනවා. එය පසුබිමේ තබාගෙන ප්‍රශ්නයකින් මෙහෙම ප්‍රවේශ වෙන්න. මොකද මූඩ් එක අප්සෙට්? මේ දුකෙන් ඉන්න කෙනෙකුගෙන් අහන එක පැනයක්. සාමාන්‍ය ලෝකයේදී අපි නිතර අහන්නේ sad mood, bad mood වැනි upset mood ගැනනේ. thrill mood ගැන අසන්නේ කලාතුරකින්. හේතුව mood යන්න සතුටට වඩා දුකට බද්ධව ඇති නිසා විය යුතුයි. The way you are feeling at a particular time. ලෙසින් තමයි Oxford Advanced Learners කියන ශබ්දකෝෂයේ mood යන්න අර්ථ දක්වලා තියෙන්නේ. නැවත කියන්නම් අහගන්න. The way you are feeling at a particular time. ඒ වැකිය සිංහලට හැරෙව්වොත් නිශ්චිත වේලාවක ඔබට හැඟීම් දැනෙන ආකාරය යන්න තමයි අදහස. යලි කියවනවා හොඳින් අහගන්න. නිශ්චිත වේලාවක ඔබට හැඟීම් දැනෙන ආකාරය යන්න තමයි අදහස. එහි යන හැඟීම් යන පදය වෙන් කරගමු. හැඟීම් යනු අරූපී ධර්මයක්. අරූපී ධර්ම රූපී ඇසින් දකින්න හෝ රූපී අතින් අල්ලන්න බෑනේ. එනිසා සතුට යන්නෙන් අප දකින්නේ සතුටේ හැඟීම් නෙමේ. ඒ හැඟීමත් සමග මුහුණින් දිස්වන ලෝක සම්මත සංකේත. දුකේ ස්වභාවයත් එහෙමමයි. ඔය එක පැත්තක්. අනිත් පැත්තට අනුව බටහිර විද්‍යාවෙන් කුමක් කීවද බෞද්ධ දර්ශනයට අනුව සිත පවතින්නේ පතක් පමණ වූ ලේ ධාතුව ඇසුරු කරගෙන හදවත ඇතුළේ. මුහුණේ ඉරියව් සහ හදවත ඇසුරු කරගෙන සිත පවතිනවා කියන ඔය කරුණු දෙක මනාව අවබෝධ කරගත් පුරාතන බුද්ධිමතුන් හදවතේ කැඩපත මුහුණයි කියා විවහාර කරන්නට පුරුදු වුණා. එනිසා මෙතෙක් කතා කළ මූඩ් හෙවත් මනෝභාවය යනු මුහුණ නැමැති කැඩපතෙන් පේන සිතේ ස්වභාවය මිස අන්දයක් නෙමෙයි. ඒ කියන්නේ මුහුණෙන් පේන හැඟීම. බෞද්ධ දර්ශනයට අනුව හැඟීම් දැනෙන මූලික ප්‍රභවයන් දෙකක් තියෙනවා. ඒ දුක හා සතුට. අංගුත්තර නිකායේන ප්‍රථම ලෝක ධර්ම සූත්‍රයෙන් කියවෙන ලෝක ස්වභාව 8න් ලාභ, යස, ප්‍රශංසාදී කැමැති 4 ලැබෙන විට කවුරුත් සතුට වෙනවා. අලාභ, අයස, නිന്ദාදී විපත් එන විට කවුරුත් දුක් වෙනවා. එසේ එන සතුට දුක කියන ධර්මතා දෙකට ಜಾති ආගම් ભેද නැහැ. සැමට පොදුයි. ඒ නිසා අප මේ කතා කරන මනෝභාවයේද දුක් සැප දුක් යන ප්‍රධාන හැඟීම් දෙකට අනුව ඉහළ පහළ යන ආකාරයක තමා තියෙන්නේ. ඒ කියන්නේ කැමැති දේ ලැබීමත් අකමැති දේ
නොලැබීමත් නිසා මතුවන හැඟීම් පෙන්වන සෝමනස්ස මනෝභාවය. අනිත් එක කැමැති දේ නොලැබීමත් අකමැති දේ ලැබීමත් නිසා මතුවන හැඟීම් පෙන්වන දෝමනස්ස මනෝභාවය. මේ දෙකේ සාමාන්‍ය, ඒ කියන්නේ නෝමල් මට්ටමක් තියෙනවා. ඉන් අදහස් කරන්නේ බලවත් වෙනස්කම් වලට ගොදුරු නොවි එදිනෙදා දුක් සැප විඳින අතරේ පවතින මනෝභාවය. එය අසාමාන්‍ය ලෙස ඉහළ පහළ නොගොස් යම් පරාසයක පවතින මට්ටමක්. ඒ පරාසය තීරණය වෙන්නේ තැන, වේලාව, එකිනෙකාගේ පෞරුෂය ආදී සාධක මත. සාමාන්‍ය මනෝභාවය ප්‍රස්ථාරගත කළ විට මෙය හොඳින් වටහා ගන්න පුළුවන්. ප්‍රස්ථාරගත කළ හැක්කේ කුමන සාධක මතද යන්නත් තත යුතුය. ඒවා මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. හිතේ ස්වභාවය රඳා පවතින්නේ චිත්ත නියාමයේ මත. ඒ නියාමයට අනුව සිතින් වරකට ගන්න එක් අරමුණක් පමණයි. එනිසාම සතුට හා දුක යන ප්‍රතිවිරුද්ධ හැඟීම් දෙක එක විට පහළ වීමට කිසිදු ඉඩක් නැහැ. සිත යනු පවතින දෙයක් නෙමේ, කිව නොහැකි තරමේ වේගයකින් වෙනස් වෙමින් යන ශක්ති ප්‍රවාහයක්. එනිසාම සිතේ ක්‍රියාකාරීත්වය කාලයත් සමග වෙනස් වෙමින් නමුත් රේඛීයව ගමන් කරනවා. ඔය తත්වයේ මත සතුට ඇත්තේ දුක් තැන් දෙකක් අතර. දුක ඇත්තේ සතුට තැන් දෙකක් අතර. ඔන්න ඔය කී සාධක මත සතුට දුක යන හැඟීම් දෙකට අදාළ සාමාන්‍ය මනෝභාවය කාලයට සාපේක්ෂව දිස්වන අන්දම තමයි චිත්‍රයකින් පෙන්වන්නේ. එය හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඔය මනෝභාවය අක්‍රමවත් වෙනවා. ඉංග්‍රීසියෙන් mood disorder වෙනවා කියන්නේ ඒකට. විෂාදය හා විෂාදය හා උන්මාදය කියලා එවන් අක්‍රමිකතා දෙකක් තියෙනවා. අපි කතා කරන්නේ විෂාදය ගැන නිසා ඊට අදාළ අක්‍රමිකතාව තමා චිත්‍රය දෙකෙන් පෙන්වා ඇත්තේ. දැනට සොයාගෙන ඇති අන්දමට විෂාදයට තියෙනවා සුළු, මධ්‍යම හා බරපතල කියලා මට්ටම් තුනක්. ඒ තුනත් වටහාගත හැකි අන්දමට තමයි චිත්‍රය දෙක නිර්මාණය කළේ. මනෝභාවයේ ඒ අක්‍රමිකතාවට හෙවත් විෂාදයට හේතු මොනවාද කියන එක මේ ප්‍රධාන දෙවන පියවරට අයත් දෙවන අනුපියවරේදී සාකච්ඡා කරනවා. හතරවන අනුපියවරේදී ඉන් මෙදෙන විදියත් දීර්ඝ වශයෙන් පෙන්වා දෙනවා. චිත්‍රය දෙක මත දැනට කෙටියෙන් මතක් කළ හැකි තව කරුණු තුනක් තියෙනවා. එක තමයි ඒ චිත්‍රයෙන්ම උන්මාදය, ඉංග්‍රීසියෙන් මේනියා කියන රෝගය ගැනත් අදහසක් ඇති කරගත හැකි බව. තව එකක් තමයි චිත්‍රය දෙකෙහිද දැක්වෙන විෂාදයේ මට්ටම් තුන ඉංග්‍රීසියෙන් නම් කරන විදිය. නම් කරන විදිය ඇතුළෙම තියෙනවා ගත යුතු වැදගත් දෙයක්. බලමු එක අහුවේද කියලා. සුළු විෂාදයේ ඉංග්‍රීසියෙන් නම් කරන්නේ minor depressive disorder කියලා. මධ්‍යම එකට කියනවා moderate depressive disorder කියලා. තැනට අනුව කීවොත් මෙහි moderate කියන්නේ මර්ධනය කරනවා, පාලනය කරනවා යන්න. ඒ කියන්නේ විෂාදයේ සුළු මට්ටමේදී ප්‍රතිකාර නොගෙන විමසිල්ලෙන් ඉන්න පුළුවන් කියන එක. හිටියට මධ්‍යම මට්ටමට වැටුනොත් පාලනය කරන්න වෙනවා. පාලනය නොකළොත් බරපතල මට්ටමට ගිහින් දිවිනසා ගන්න තැනට උනත්පත් වෙන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ මේ කියන පාලනය කිරීම පිණිස බටහිරට අනුව ප්‍රතිකරල් පමණක් තිබීම. ඔන්න ඔතනදී තමා බෞද්ධ දර්ශනයේ අගය වැටහෙන්නේ. එසේ කීවේ ප්‍රතිකරල් වලට ගියොත් ප්‍රතිකරල් නැතිව ජීවත් විය හැකි දවසක් පේන තෙක් මානයක නැති නිසා. ඒ කියන්නේ ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වන නිසා දැන් බරපතල විෂාදයටත් යමු. ඒ ඉංග්‍රීසියෙන් නම් කරන්නේ severe depressive disorder කියලා. දැන් ඔන්න අර චිත්‍රය ඇසුරින් පෙන්වා දිය යුතු අමතර කරුණු තුනෙන් දෙකක් පෙන්වුවා. තුන්වැන්න චිත්‍රයේ දෙකෙන් පෙන්වා දිය හැකි අවසන් කරුණ වන්නේ ද්විද්‍රව විෂාදය. ඉංග්‍රීසියෙන් bipolar depression කියන තත්වය ගැනත් සාකච්ඡා කළ හැකි වීම. ඔය තුනම ගැන ඉදිරියේදී විස්තර කරනවා. දැන් නිකමට විමසලා බලන්න විෂාදය කියන්නේ භයානක ලෙඩක් නෙමෙයිද කියලා. නමුත් හොඳින් වටහා ගන්න මේ කියන්නේ හෙට අනිද්දා වෙද්දි විෂාදය නිසා මැරෙන බවක් නන් නෙමෙයි. මේ කියන්නේ ගැලුනේ නැතිනම් විඳවන්න වෙනවා කියන එක පමණයි. කාටද විඳවන්න වෙන්නේ? විඳවන්න වෙන්නේ රෝගියාට විතරක් නෙමෙයි. ඔහු හෝ ඇය සමීපයේ ඉන්න අයටත් විඳවන්න වෙනවා.
ඒකටයි භයානකකම කියන්නේ. ඒ භයානකකම තව ටිකක් වැටහෙනවා තෝරාගත් පැති හතරේ ඉතිරි තුනත් ඉදිරියේදී සාකච්ඡා කරන විට. අද දේශනාවෙන් නිමයි මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වන බව වැටහේ නම් අන් අයටත් බලන්න අහන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් විශ්වකර්ම ගෙදර නැමැති වාස්තු විද්‍යා නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.